අයිබෝන් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකේ තියෙන මිල අධිකම කාර් නිෂ්පාදන සමාගමක් වුණු රෝල්ස් රොයිස් සමාගම පිළිබඳව ජීවිතේ කිසිදාක ඔබ නොඇසූ පුදුම හිතෙන කාරණා කීපයක් පිළිබඳව මේ වීඩියෝ එක නැරඹුවට පස්සේ ඔබට වැටහෙයි රෝල්ස් රොයිස් වාහන මෙතරම් ලෝකෙ මිල අධිකම වාහන බවට පත් වෙන්න හේතු මොනවද කියලා. තව ඕගොල්ලන්ට වැටහෙයි මේ වාහන කිසිසේත්ම මධ්‍යම පාන්තික පුද්ගලයන්ගේ පරිහරණයට නිෂ්පාදනය කරපු වාහන නොවන බව. කොටින්ම කිව්වොත් මේ වාහන අදටත් සැලකෙන්නේ රාජකීයන්ගේ වාහන විදියටයි. ඉතින් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා රෝල්ස් රොයිස් සමාගම ලෝකේ අනෙකුත් වාහන නිෂ්පාදන සමාගම් වලින් විශේෂ වෙන පුදුම හිතෙන කාරණා 6ක් පිළිබඳව. ඉතින් මේ වගේ වීඩියෝ තවදුරටත් බලන්න ඕගොල්ලෝ කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි එහෙනම් අපි දැන් යමු වීඩියෝ එක. අංක 1 රෝල්ස් රොයිස් සමාගම සතු ප්‍රෞඩ ඉතිහාසය 1904 වගේ ඈත අතීතයක ඉඳලම සුඛෝපභෝගී වාහන පමණක්ම නිෂ්පාදනය කරපු ආයතනයක් විදිහට රෝල්ස් රොයිස් සමාගම ඉතාමත්ම ආඩම්බර ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියනවා. චාල්ස් රෝල්ස් කියන ධනපති පුද්ගලයාගේ හෙන්රි රොයිස් කියන නවනිපැයම්කරුවාගේ එකතුවෙන් ආරම්භ වුණු මේ රෝල්ස් රොයිස් සමාගම එවකට තිබුණු අනෙකුත් වාහන නිෂ්පාදන සමාගම් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ අඩු නඩත්තු පිරිවැයක් සහිත වාහන නිෂ්පාදනය කිරීමට මුල් තැන ලබා දෙන අවධියක ඉතාමත්ම හොඳ ගුණාත්මක භාවයක් සහිත සුවපහසු අතින් ලෝකයේ ස්තරම්ම කාර් නිෂ්පාදනය කිරීමට මොවුන්ගේ සුවිශේෂී අවධානයක් පැවතීම මේ රෝල්ස් රොයිස් වාහන රාජකීයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වීමට ප්‍රධානම හේතුවක් බවට පත් වුණා. අංක 2